රටක වටිනාම සම්පත වන්නේ ජනතාවගේ එකමුතුකමයි. ජාති, කුල, ආගම් ආදී පටු අරමුණු වලින් නොබෙදී එකම පොදු අරමුණක් කරා එක්ව ගමන් කිරීමෙන් අපේ මුතුන් මිත්තන් රටට නිදහස ලබා ගත්තා සේම. ඒ වටිනාම පොදු ජන එකමුතුවේ බල මහිමෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ පරිවර්තනීය වෙනසක් සිදු කරමින් උතුරත් දකුණත් නැගෙනහිරත් බටහිරත් යන සිව් දිග සිව් කොන මෙරට පොදු මහ ජනතාව එක්ව ගොඩනැගූ ජනතාවාදී නායකත්වයක් තුළ ආර්ථික සමාජීය දේශපාලනික ආදී බහුවිධ නිදහසේ නව මානයන් කරා මගේ ලක්මෑණියන් රැගෙන යන්නට සූදානම් වන මොහොතක අභියෝගයන්ටත් අභියෝග කරමින් ගොඩනගමු ශ්‍රී ලංකා තේමාව සමගින් එක්ව නැගී සිටින ජාතියක 78 වෙනි අභිමානවත් නිදහස් දින සැමරුම් උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තු වෙන சுதந்திரம் அது ஒவ்வொரு தலைமுறையும் தொடர்ந்து முன்னோக்கி கொண்டு செல்ல வேண்டிய பணி. The arrival of His Excellency, the President of the Democratic Socialist Republic of Sri Lanka, Anura Kumara Disanayaka. ගොඩනගමු ශ්‍රී ලංකා තේමාව ඔස්සේ අභිමානවත් 78 වෙනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සම්ප්‍රාප්තියයි වෙන්නේ. සුබ උදෑසනක් වේවා ජනාධිපතිතුමනි ත්‍රිවිධ හමුදා සම්මාන මුරේ
ත්‍රිවිධ හමුදා වර්ණ ගණයන්ද නිලධාරීන් සිව් දෙනෙකු සහ සෙසුනිලීන් 100 දෙනෙකුගෙන් සමන්විතයි. ත්‍රිවිධ හමුදා සම්මාන මුරය සියල්ල සම්පූර්ණයි නිවැරදි. ත්‍රිවිධ හමුදා සම්මාන මුරය ඉදිරි කොටස කරගෙන යාමට ඔබතුමාගේ අවසරය පදමි. ජනාධිපතිතුමනි ත්‍රිවිධ හමුදා සම්මාන මුරය අසක ඔව් ත්‍රිවිධ හමුදා සම්මාන මුරය ජනාධිපති සම්මාන උත්තමාචාර ඔව්
ත්‍රිවිධ හමුදා තූර්යවාදක ශිල්පීන්ගෙන් සතුම්ලත් ත්‍රිවිධ හමුදා සමූහ තූර්යවාදක කණ්ඩායම පැමිණෙන මොහොත. මෙම සමූහ තූර්යවාදක කණ්ඩායමේ තූර්යවාදක නිලධාරීන් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කපිතන් නලින් විතානගේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් තිස්සගලගේ ධර්මදාස, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ප්‍රබුද්ධ ද සිල්වා කටයුතු කරනවා. සමූහ තූර්යවාදක කණ්ඩායමේ ප්‍රධාන ඩ්‍රම් මේජර් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාර්ගලික සරේන් ප්‍රේමතිලක APEC කටයුතු කරනවා. இயற்கையில் ஈடுபட்ட வரை மரிக்காதையும் இலங்கை மண் மீதான நேசத்தினை முன்னிறுத்தி எமது நாளைய சந்ததிக்கு உறுத்துடையதாக்கக்கூடியதான வலுவான தேசத்தினை கட்டியெழுப்புகின்ற உன்னத குறிக்கோளோடு 78வது தேசிய சுதந்திர தின விழாவிலே அடுத்ததாக மரியாதை அணிவகுப்பு ஆரம்பமாகிறது. தற்போது பிரதான மேடைக்கு முன்பதாக முப்படை பிரதிநிதித்துவப்படுத்துகின்ற பேண்ட் வாத்திய குழுவினர் இங்கே அணிவகுத்து வருகின்றார். The 78th National Independence Day Celebrations Parade consists of regiments of Sri Lanka Army, Sri Lanka Navy, Sri Lanka Air Force with their color squads, the Sri Lanka Police, Special Task Force, Civil Security Department and National Cadet Corps. ශ්‍රී ලංකේ අභිමානය හා අනන්‍යතාව ලොවට විදහා දක්වන ජාතික දජය රැගෙන ගමන් කරන්නේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කපිතන් රවින්දු ජයවර්ධන. දැන් ජාතික ගජරගෙන ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 6 සහ 7 වන බලගණවලට අයත් බෙල් 212 සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයි. එහි ප්‍රධාන නියමන ලෙස පිළිවෙලින් ගුරු කැප්ටන් රසංක විජේවර්ධන, විං කමාන්ඩර් දහම් කඳුළුගේ ස්කොට්ලන්ඩ් නිල දිලීප් නීගහ කුඹුර කටයුතු කරනවා. වත්මන් ගුවන් හමුදා ප්‍රතිමන් මේ යානාධිපතියන් ගුවන් නියමක වශයෙන් අනදෙන්නක වශයෙන් උපදේශක ලෙස කටයුතු කර තිබෙනවා. දිස්වාසී ගුණාතුන් උපකරණ ජනතාව ගුවනින් ගොස් මුදා ගැනීමේදී පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත තම ජීවිත අවදානම නොතකා ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරමින් ආවේක්ෂණ මෙහෙයුම් සිදු කර රටේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක වූ බව අභිමානයෙන් මේ මොහොතේදී හඳුන්වන්නේ. අභිමානවත් 78 වන නිදහස් දින උළෙලේ ජාතික තජය රැගෙන ශ්‍රී ලංකා අභිමානය සමගින් ශ්‍රී ලංකා අනන්‍යතාව ලෝඩ දහ දක්වන අවස්ථාව මේ ජාතික තජය රැගෙන ගමන් කරන්නේ ශ්‍රී ලංකා සන්නද්ධ බලකායේ කපිතන් අසිත අලහකෝන් ප්‍රමුඛ කරගත් යුද නාවික ගුවන් පොලිස් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවන් 100 දෙනෙකුගෙන් සමන්විත පිරිසයි. இலங்கையின் தேசிய கொடியை ஏந்தி சென்றார் இலங்கை கவச படையணியின் கேப்டன் ஆசிப் அலகோன் அவர்கள். සම්මාන පෙළපාලියේ පෙර ගමන් රථයේ ගමන් ගන්නා මොහොත 78 වන ජාතික නිදහස් දින සමරුම් පෙළපාලියේ අනදෙන්නා ලෙස වර්තමාන ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනා විධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ජනරල් සේනා විධායක ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න කටයුතු ගමන් ගන්නවා ඇති. ඒ වගේම සපුගස්තන්ද ආරක්ෂක සේවා අන සහ මාණ්ඩලික විද්‍යාලයේ නාවික හමුදා ප්‍රධාන උපදේශක සහ නියෝජ්‍ය ජල ශාස්ත්‍ර ප්‍රධානී කොමඩෝ සානායක රජන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රධානායක පොලිස් අනතුරුදාරි එයා කොමඩෝ අමිත ජයමහා දේශන සමග ශ්‍රී ලංකා යුද හමුදා මුලස්ථාන සරයන් මේජර් බල්ලාසිතාරියක KGM ප්‍රියන්ත රටේ ගමන් ගන්නවා. ඔහුගේ ආචාර්ය ගරු ජනාධිපති බන්දත முப்படைகளின் மரியாதை அணிவகுப்பு இப்பொழுது இடம்பெறுகின்றன. පෙරගමන් රටේ නිලධාරීන්ගේ ආචාර්ය සමගින් ශ්‍රී ලංකා යුද හමුදාවයි සම්මාන පෙළපාලියට එක්වන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ දජය රැගෙන ගමන් ගන්නේ කපිටන් කනිෂ්ක ජයරත්න. ශ්‍රී ලංකා යුද හමුදාව ජන්මෙන් ලද ඉස්තර භාවයක් නිර්විත භාවයක් සමග දේශයට අසීමිතව ගෞරව කරන අභිහිත රණවිරුවන්ගේ සැදී ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම සන්නද්ධ සේවාව ලෙස අප මාතෘ භූමියේ සාමය උදා කිරීමේ ක්‍රියාවලියේ දැවැන්තම කාර්යභාරයක් ඉටු කළ දේශීය ආරක්ෂකයා ලෙස විරුදාවලියලා 76 වසරක අභිමානනීය ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා යුද හමුදාවයි දැන් සම්මාන පෙළපාලියට එක්වන්නේ.
ලුතිනන්ට් ජෙනරාල් ලසන්ත රොඩ්රිගෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් හමුදාපතිත්වයේ දරන ඕනෑම අභියෝගාත්මක අවස්ථාවකදී ස්වභාවික ව්‍යසනයකදී මාතෘ භූමියක් ජනතාවක් සුරකින්නට තම දිවි පරිදුවර පවා නොබියව පෙරට එන බව විද්වාන් සිරිකුණාටු ඇතුළු පසුගිය කාල සීමාවේ අප මුහුණ දුන් සියලු ව්‍යසන තත්ත්වයන්හිදී මනාව පසක් කරන්න ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වුණා. 76 வருட பெருமை மிகுந்த வரலாற்றை தன்னகத்தை கொண்ட இலங்கை ராணுவத்தில் மரியாதை அணிவகுப்பிலே இங்கு நீங்கள் காண்கின்றீர்கள். The 78th National Independence Day, we are now witnessing the arrival of the Sri Lanka Army, the defenders of the nation, which has 76 years of glorious history, marching in the parade. ශ්‍රී ලංකා යුද හමුදා තෝරවාදක කණ්ඩායමේ පැමිණීම 78 වන ජාතික නිදහස් දින සමරුවලද අභිමානවත් කරන යුද හමුදා තෝරවාදක කණ්ඩායමයි මේ වන්නේ. ඉන්නාතුරුව මේ විස්තර කථනය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා ජනමාධ්‍ය සහ මනෝවිද්‍යාත්මක බැහැයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ජනමාධ්‍ය ධම්මික හෙට්ටිආරච්චි මා සමග එක්වනවා. 78 වෙනි ජාතික නිදහස් දින සමර මුල්ලේ සම්මාන පෙළපාලයට දැන් එක්වන්නේ වර්ෂ 1955 දී ආරම්භ කරන ලද ජනාධිපති ජජ හා ඒකක වර්ණයෙන් බෙදුම් ලබා ඇති දෛවීය කැඳවුම කොතනද ආදර්ශ පාඨය කරන ශ්‍රී ලංකා සන්නා සන්නද්ධ බලකාය. ශ්‍රී ලංකා සන්නා සන්නද්ධ බලකාය අංගයට අනුගමින් ගමන් කරන්නේ මේජර් නාමල් මෙන්ඩිස් එම කණ්ඩායම අවසානයේ රජකෙන්දු සරේඩගේ බලකාරී දෙහිගස්පිටියේ ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1955 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை கவச வாகன படையணியாகும். Parading now is the Sri Lanka Armoured Corps. Sri Lanka Armoured Corps was established in 1955. ජාතික නිදහස් දින සැරම උළෙලේ සම්මාන පෙළපාලය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1888 දී ආරම්භ කරන ලද ජනාධිපති වර්ණ හා රෙජිමේන්තු වර්ණයන්ගෙන් පිදුම් ලද යුක්තියක් කීර්තියක් යන මගින් ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා කාලදුවක්කු හමුදාවයි. වර්තමාන ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන්ට් ජෙනරාල් ලසන්ත රොඩ්රිගෝ ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා කාලදුවක්කු හමුදාවෙන් බිහි වූ අභීත සෙන්පතික බව සිහිපත් කර සිටිනවා. ශ්‍රී ලංකා කාලදුවක්කු හමුදා ඛණ්ඩයට අනුගමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් අසංක බණ්ඩාර එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමෙන්තු සරෙන් මේජර් බල්ලත්දාරි එක එස්.ඩබ්ලිව් ප්‍රේමරත්න ගමන් කරනවා. ராணுவ தளபதி லெப்டினன்ட் ஜெனரல் லசந்த ராட்ரிகோ அவர்களை உருவாக்கிய 1888 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை பீரங்கி படையணி இதுவாகும். And now marching in the parade is the Sri Lanka Artillery, established in 1888. The present commander is also from this regiment. වනි ජාතික නිදහස් දින සමරුම් පෙළපාලයට දැන්වීමක් වන්නේ 1951 වර්ෂයේදී ආරම්භ කරන ලද මෞබිම ගෞරවයේ සේවය යන ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය. ඉංජිනේරු බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් මලික් රාජකර්ම එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමෙන්තු සරෙන් මේජර් බල්ලත්දාරි එක ජී.ජී. ශාන්ත කුමාර ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1951 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை பொறியியலாளர் படையணியாகும். Marching now in the parade is the Sri Lanka Engineer Corps, established in 1951. 78 වෙනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1943 දී ආරම්භ කරන ලද ස්ථීරශ්‍රණික ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා සංඥා බලකාය. ශ්‍රී ලංකා සංඥා බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් චමල් මැදවත්ත එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමෙන්තු සරෙන් මේජර් බල්ලත්දාරි එක WR මදුශංක ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1943 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை சமிஞ்சை படையணியாகும். Marching in the parade now is the Sri Lanka Signal Corps, which was established in 1943. ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලියට දැන් එක්වන්නේ වර්ෂ 1881 දී ආරම්භ කරන ලද සේවය කරන ආදර්ශ පාඨය කරගත් රාජකීය වර්ණ හා ජනාධිපති වර්ණයන්ගෙන් පිදුම් ලබා ඇති ශ්‍රී ලංකා පාබල හමුදා. පාබල හමුදා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් වර්ණ හේවති ඒ වගේම අවසානයේට රෙජිමෙන්තු සරෙන් මේජර් බල්ලත්දාරි එක KAS ආරිරත්න ගමන් කරනවා.
உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1881 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை லேசாயுத காலாட் படையணியாகும். Now you witness the Sri Lanka Light Infantry Regiment, which was commenced in 1881. හැත්තටවැනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලයට දැන් එක්වන්නේ වර්ෂ 1956 දී ආරම්භ කරන ලද නිර්භීත වේගවත් ආදර්ශ පාඨය කරගත් ජනාධිපති යක්ෂ්කීන් හා රෙජිමේන්තු යක්ෂ්කීන් පුදුම ලබා ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ එකම රයිෆල් රෙජිමේන්තුවේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවයි. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩයට අනදිමින් ඉදිරියට ගමන් කරන්නේ මේජර් නාමල් පෙරරා. එම කණ්ඩයේ අවසානයේට රෙජිමේන්තු සරණ මේජර් බල්ලත්දාරේක GRNU කුමාර ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1956 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை சிங்க படையணியாகும். We witness the Sri Lanka Singha Regiment, which commenced in 1956, marching in the parade. හැත්තටවැනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1962 දී ආරම්භ කරන ලද නොනවති ඉදිරියට ආදර්ශ පාඨය කරගත් ජනාධිපති වර්ණ රෙජිමේන්තු වර්ණ හා ඒකක වර්ණයන්ගෙන් පිළිම ලබා ඇති ගැමුණු හේවා බලකාය. ගැමුණු හේවා බලකා ඛණ්ඩයට අනදිමින් ඉදිරියට ගමන් කරන්නේ මේජර් සුරේන්ද්‍ර වෙල්ලාලගේ. එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමේන්තු සරණ මේජර් බල්ලන්දාරේක DMA දිසානායක ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1962 ஆண்டு ஆரம்பிக்கப்பட்ட கெமுனு ஹேவா படையணியாகும். Marching now in the parade is the Gamunu Watch, which was established in 1962. හැත්තටවැනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ 1983 වර්ෂයේදී ආරම්භ කරන ලද ජනාධිපති වර්ණයන්ගෙන් හා රෙජිමේන්තු වර්ණයන්ගෙන් පිදුම් ලද සමගිය ශක්තියයි ආදර්ශ පාඨය කරගත් ගජමා රෙජිමේන්තුවයි. ගජමා රෙජිමේන්තු ඛණ්ඩයට අනදිමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් සේනක බණ්ඩාර. ගජමා රෙජිමේන්තු ඛණ්ඩයේ අවසානයේ රෙජිමේන්තු සරණ මේජර් බල්ලත්දාරේක KKB ප්‍රියදර්ශන ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1983 ஆண்டு ஆரம்பிக்கப்பட்ட கஜபா படையணியாகும். We now witness the arrival of the Gajaba Regiment, which was established in 1983. හැත්තටවැනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1988 දී ආරම්භ කරන ලද සමර්ථානං අතිබාරං ආදර්ශ පාඨය කරගත් ජනාධිපති වර්ණයන්ගෙන් හා රෙජිමේන්තු වර්ණයන්ගෙන් පිදුම් ලද විජේබාහු බාබල් රෙජිමේන්තුවයි. විජේබාහු බාබල් රෙජිමේන්තු ඛණ්ඩයට අනදිමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් අනුෂ්ක පළවිල්. එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමේන්තු සරණ මේජර් බල්ලත්දාරේක PRNMV කුස්සල්ල මංගඩ ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1988 ஆண்டு ஆரம்பிக்கப்பட்ட விஜயபாகு காலாட் படையணியாகும். Marching now in the parade is the Vijayabahu Infantry Regiment, which was established in 1988. හැත්තටවැනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ 2007 වර්ෂයේදී ආරම්භ කරන ලද ජවීන් පෙරමුණට ආදර්ශ පාඨය කරගත් යාන්ත්‍රික පාබල් රෙජිමේන්තුවයි. යාන්ත්‍රික පාබල් රෙජිමේන්තු ඛණ්ඩයට අනදිමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් තුෂාන් ප්‍රේමචන්ද්‍ර. එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමේන්තු සරණ මේජර් බල්ලන්දාර එක EN රණසිංහ ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 2007 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இயந்திரவியல் காலாட் படையணியாகும். Established in 2007, this is the Mechanized Infantry Regiment. ලෝකයේ විශේෂ හමුදාවක් සඳහා පමණක් පැලඳිය හැකි මෙරුන් හිස්වසුම පැලඳ 70 වෙනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1980 දී ආරම්භ කරන ලද 12ක් නොමත ආදර්ශ පාඨය කරගත් කමාන්ඩෝ රෙජිමේන්තුවයි.
කමාන්ඩෝ රෙජිමෙන්තු ඛණ්ඩයට අනදමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් නාලක අබේසිංහ රෙජිමෙන්තු සරණ මේජර් බල්ලන්තාරියක AMD සංජීව ඒ අවසානයේ ගමන් කරනවා. දිට්වා සුළුකුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාව මුදා ගැනීම සඳහා කමාන්ඩෝ මුදවා ගැනීම කණ්ඩායම් විසින් වෙනත් සහන කණ්ඩායම් වලට ළඟා වීමට නොහැකි උදා දුෂ්කර අන්තරදායක ප්‍රදේශවලට ගොස් මුදවා ගැනීම මේ මුදා සාර්ථකව සිදු කළ අතර එහිදී රම්බොඩ ප්‍රදේශයේ පීඩාවට පත් වූ සිටි විදේශ ජාතිකයන් 29 දෙනෙකු බේරා ගැනීමද එහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1980 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ராணுவத்தின் கமாண்டோ படையணியாகும். Marching now in the parade is the Commando Regiment. 78 වනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1985 දී ආරම්භ කරන ලද අධිෂ්ඨානෙන් අභීතව අරමුණ කරා ආදර්ශ පාඨය කරගත් ජනාධිපති රණපාර්ශ්වයෙන් හා රෙජිමෙන්තු රණපාර්ශ්වයෙන් පිදුම් ලද විශේෂ බලකායයි. විශේෂ බලකා ඛණ්ඩයට අනදමින් ඉදිරියෙන් ගමන් කරන්නේ විසුරු ගුණසේකර අවසානයේ රෙජිමෙන්තු සරණ මේජර් බල්ලන්තාරියක HMSD හෙරත් ගමන් කරනවා. දිට්වා සුළුකුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාව මුදා ගැනීම සඳහා විශේෂ බලකායටත් සංග්‍රාමික දිමුදුම් බලගණය සංග්‍රාමික යතුරුපැදි බලගණය සහ නාගරික සටන් බලගණය විසින් තා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ අතර නායම් හේතුවෙන් සිදු වූ මාර්ගාවීර වීම නිසා කිසිවකට ළඟා විය නොහැකි රස්බුක් වතුයාය ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය සහන සේවා සැලසීම සඳහා සංග්‍රාමික යතුරුපැදි බලගණය විසින් සිදු කළ මේක உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1985 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ராணுவத்தின் விசேட படையணியாகும். We witnessed the arrival of the Corps of Engineers Services, which was started in 78 වනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1950 දී ආරම්භ කරන ලද ආරම්භ කරනු නිමාවක් දක්වන ආදර්ශ පාඨය කරගත් ඉංජිනේරු සේවා බලකායයි. එම ඛණ්ඩයට අනදමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් දමිත් වීරසිංහ අවසානයේ රෙජිමෙන්තු සරණ මේජර් බල්ලන්තාරියක MSD ප්‍රේමරත්න ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1950 ஆண்டு ஆரம்பிக்கப்பட்ட ராணுவ பொறியியலாளர் சேவை படையணியாகும். වර්ෂ 1918 දී ආරම්භ කරන ලද සැමට උදාර සේවය ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය දැන් ගමන් කරන්නේ. එම ඛණ්ඩයට අනදමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් මාධව ඇලේගොඩගේ අවසානයේ රෙජිමෙන්ට් සරණ මේජර් බල්ලන්තාරියක IPMRS විජේරත්න ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1918 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ராணுவ சேவை படையணியாகும். We now witness the Sri Lanka Army Service Corps, which was established in 1918, marching in the parade. 78 වනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1981 දී ආරම්භ කරන ලද විපතේදී පීඨ ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායයි. ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකා ඛණ්ඩයට අනදමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් සාතුර දසනායක එම ඛණ්ඩය අවසානයේ රෙජිමෙන්තු සරණ මේජර් බල්ලන්තාරියක EBM උදේ කුමාර ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1981 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ராணுவ வைத்திய படையணியாகும். Joining the parade now is the Sri Lanka Army Medical Corps, which started in 1881. 78 වනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1949 දී ආරම්භ කරන ලද නොපමාව සපුරම ආදර්ශ පාඨය කරා ශ්‍රී ලංකා යුද හමුදා යුදෝපකරණ බලකාය. එම බලකා ඛණ්ඩයට අනදමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් ශාන් ගමගේ අවසානයේ රෙජිමෙන්තු සරණ මේජර් බල්ලන්තාරියක DMPS දිසානායක ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1949 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ராணுவ போர்க்கருவி படையணியாகும். Established in 1949, now we witness the Sri Lanka Ordnance Corps. 78 වනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1949 දී ආරම්භ කරන ලද නිපුණත්වයෙන් රණබිමට ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායයි. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ඛණ්ඩයට අනදමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් දිල්ෂාන් ජයසංක එම ඛණ්ඩය අවසානයේ රෙජිමෙන්තු සරණ මේජර් බල්ලන්තාරියක RMKN රත්නායක ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1949 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை மின் இயந்திர பொறியியல் படையணியாகும். Marching now in the parade is Sri Lanka Electrical and Mechanical Engineers Corps. 78 වනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1949 දී ආරම්භ කරන ලද ආදර්ශයෙන් පෙරමුණ ගනිමු. ආදර්ශ පාඨය කරා ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකාය. ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකා ඛණ්ඩයට අනදමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් නුවන් අබේරත්න එම ඛණ්ඩය අවසානයේ රෙජිමෙන්ට් සරණ මේජර් බල්ලන්තාරියක WP නුවන් කුමාර ගමන් කරනවා.
உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1949ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ராணுவ போலீஸ் படையணியாகும். We now witness the Sri Lanka Corps of Military Police, which started in 1949, marching in the parade. 78 වෙනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලි සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1951 දී ආරම්භ කරන ලද සේවයෙන් විශිෂ්ටත්වයට ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායයි. ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියට ගමන් කරන්නේ මේජර් අරුණ හේරත් එම ඛණ්ඩයේ අවසානයේ රෙජිමෙන්තු සරේන් මේජර් බල්ලන්තාරි 1 HMAS හේරත් ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1951ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ராணுவ பொது சேவை படையணியாகும். Marching now in the parade is the Sri Lanka Army General Service Corps. 78 වෙනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලි සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1979 දී ආරම්භ කරන ලද සවිබල සිත් අවිබලද ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය. ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් ප්‍රමෝද්‍ය සහබන්දු. එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමෙන්තු සරෙන් මේජර් බල්ලත්දාරි 1 TH වැලිහිංගොඩ ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1979ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட ராணுவ மகளிர் படையணியாகும். We now witness the Sri Lanka Army Women's Corps, which was established in 1979. හැත්තටවනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලි සඳහා දැන් එක්වන්නේ වර්ෂ 2021 දී ආරම්භ කරන ලද මෞබිම සෞභාග්‍ය ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකාර මහා පශු සම්පත් බලකායයි. ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකාර මහා පශු සම්පත් බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් සම්පත් අධිකාරී. එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමෙන්තු සරෙන් මේජර් බල්ලන්තාරි 1 KAT රසාංග ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 2021ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட ராணுவ விவசாய மற்றும் கால்நடை வன படையணியாகும். Marching now in the parade is the Sri Lanka Army Corps of Agriculture and Livestock. හැත්තටවනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලි සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1990 දී ආරම්භ කරන ලද ස්වර්ථයට පෙර දේශයේ ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවයි. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් හර්ෂ වීරකෝන්. එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමෙන්තු සරණ මේජර් බණ්ඩාරි 1 HNS කීර්ති කුමාර ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1990ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை தேசிய பாதுகாப்பு படையணியாகும். Joining the parade now is the Sri Lanka National Guard. 78 වෙනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලි සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1984 දී ආරම්භ කරන ලද පරාර්ථයේ යෙදෙමින් ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා රයිෆල් බලකායයි. ශ්‍රී ලංකා රයිෆල් බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් පුල්ගීරසිංහ. එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමෙන්තු සරෙන් මේජර් බල්ලන්දාරි 1 B නිලන්ත කුමාර ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1984ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ரைஃபிள் படையணியாகும். Joining the parade now is the Sri Lanka Rifle Corps, which was established in 1984. 78 වෙනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලි සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1959 දී ආරම්භ කරන ලද ශ්‍රමය ජාතික ජීවයයි ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමි බලකායයි. ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමි බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් කසුන් දෙනකුඹුර. එම ඛණ්ඩායමේ අවසානයේට රෙජිමෙන්තු සරණ මේජර් බල්ලන්තාරි 1 SWC ජයවර්ධන ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1959ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை முன்னோடி சிறுபடையாகும். Marching in the parade now is the Sri Lanka Army Pioneer Corps. ඉඩතුරුව 78 වන ජාතික නිදහස් දින සමරුම් උළෙලේ ආචාර්ය පෙළපාලි සඳහා වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව 75 වසරක විශිෂ්ට සේවයක් ගෙමින් තාක්ෂණයෙන් සහ වෘත්තීය නිපුණ පිරිස් බලයෙන් සන්නද්ධව ස්ථාවර සාගර කලාපයක් තහවුරු කිරීමේ ජාතික සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කැප වූ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ නාවික හමුදාපතිත්වයේ දරන දේශීය අභිමානවත් නාවික බලය ශ්‍රී ලංකා නාවික හමුදාව 78 වන ජාතික නිදහස් දින සමරුම් පෙළපාලි සඳහා මාත් හරසරින් යුතු එක් වන අවස්ථාවයි. වයිස් ඇඩ්මිරල්
காஞ்சன பானுகொட கடற்படை தளபதியாக கடமையாற்றும் இலங்கை கடற்படை 78வது தேசிய சுதந்திர தினத்தை முன்னிட்டு நடைபெறும் அணிவகுப்பில் பங்கேற்கிறது. Under the able leadership of the Commander of the Navy, Vice Admiral Kanchana Balagoda, the Sri Lankan Navy is now proudly taking part in the 78th National Independence Day Parade. නාවික හමුදාව සම්බන්ධ තොරතුරු සඳහන් කිරීම සඳහා මා සමග එක්වනවා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී මාධ්‍ය කමාන්ඩර් සාලිය සුක්සිංහ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ අංශ 7ක් සහ වෙල්ලාරසික දෙපාර්තමේන්තුවේ එක්කංශයක් 78 වෙනි ජාතික නිදහස් දින ආචාර පෙළපාලියට එක්වනවා. ලුතරන් කමාන්ඩර් රන්දීප් නිරෝෂන් විසින් අභිමානවත් නාවික හමුදා ධජය පෙරට කරගනිමින් පාලක ප්‍රධාන සුන්දාරී WR පියදර්ශන ඩ්‍රම් මේජර් ලෙස කටයුතු කරන ලබන නාවික හමුදා සමූහ තූර්යවාද කණ්ඩායමේ දේශාභිමානී සෝරේට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකා සාගරික විද්‍යාපීඨය උතුරු හා නැගෙනහිර නාවික විධානය දියත් විධානය 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය ස්වේච්ඡා නාවික හමුදා සහ විශේෂ යාත්‍රා බලගණයට දිරින ලබනවාද ජනාධිපති වර්ණ ධජ සහ විධාන ධජ සමගින් ගමන් ගන්නා මෙම ආචාර පෙළපාලියට අනතුරින් ඉදිරියෙන් ගමන් කරන්නේ කමාන්ඩර් හේමන්ත පෙරේරා. ප්‍රධාන සරබ උපදේශක පාලක ප්‍රධාන සුන්දාරී අවි උපදේශක ජේ.ආර්. ආනන්ද. In today's parade, the naval ensign is carried by Lieutenant Commander Randeep Niroshan along with President's colours conferred to the Navy, and the parade is commanded by Commander Hemantha Perera. දැන් නාවික හමුදා ආචාර පෙළපාලියේ පළමුවංශය නාවික හමුදා මූලස්ථානාංශය සඳහා අනතුරින් ඉදිරියෙන් ගමන් කරන්නේ ලුතරන් කමාන්ඩර් ප්‍රභාත් දැරණියගල සරම උපදේශක සුන්දාරී එස්.එන්.ආර්. සෝමසිංහ. சுதந்திர தின மரியாதை அணிவகுப்பில் தற்போது கடற்படை தலைமையகத்தின் அணியானது அணிவகுப்பு செல்கிறது. Joining now is the Navy Headquarters Division commanded by Lieutenant Commander Prabhat Dharanegala. ඉන්නතුරුව ආචාර පෙළපාලියට එක්වන්නේ නාවික හමුදා දියත් විධානාංශය. සාගර කලාපයේ නීතිමය භාවිතය ප්‍රවර්ධනය කරමින් රටම එකට ජාතික මෙහෙයුම යටතේ මාත්‍රාවේ උතුර පිටුදැකීම වෙනුවෙන් සාර්ථක මෙහෙයුම් සිදු කරන සමුද්‍රී ආරක්ෂාව දාරු දිරීමට කැපවූ ජනාධිපති වර්ණයෙන් පිදුම් ලද නාවික හමුදා දියත් විධානාංශයට අණ දෙන්නේ ලුතනන්ට් කමාන්ඩර් කවිඳු ජයසූරිය සරම උපදේශක සමූහ ප්‍රධාන සුන්දාරී ඩී.කේ.එස්.පී. චතුරංග. தற்பொழுது அணிவகுத்து செல்வது கடற்படை ஏவுதல் கட்டளை படையணியாகும். We now witness the Fleet Command contingent led by Lieutenant Commander Kavindu Jayasuriya. ඉන් අනතුරුව නාවික හමුදා ආචාර පෙළපාලියට එක්වන්නේ පහරදීම පළමුව පහරදීම ප්‍රබල තේමාවෙන් 1988 වර්ෂයේ ස්ථාපිත ජනාධිපති වර්ණයෙන් පිදුම් ලද දැන් පෙළපාලිය ගමන් ගන්න ශ්‍රී ලංකා නාවික හමුදා 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අංශයට අණ දෙන්නේ ලුතනන්ට් කමාන්ඩර් සංක පීරිස් සරම උපදේශක සුනිල්දාරී ජේ.ඒ.සී.කේ. ජයසිංහ. இலங்கை கடற்படையின் 4வது துரித தாக்குதல் படையணி தற்போது அணிவகுப்பில் பங்கேற்கின்றது. මේ ඔබ දකින්නේ නාවික හමුදා කාන්තා නාවිකාංශයයි. අභියෝග හමුවේ නොසැලෙන ලක්මවගේ දීර්ඝ දියණියන්ගෙන් සුසැදී නාවික හමුදාවේ සියලුම අංශ නියෝජනයෙන් ගමන් කරන කාන්තා නාවිකාංශයට අණ දෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ ලුතනන්ට් කමාන්ඩර් උදානී පෙරේරා සරම උපදේශක බලකාන්තානවි ජේ.ටී. රුවන්දනි. தற்பொழுது கடற்படையின் பெண்கள் படைப்பிரிவு பெருமிதத்துடன் சுதந்திர தின மரியாதை அணிவகுப்பில் அணிவகுத்து செல்கின்றது. විකුමතියට වාග්ය ප්‍රසාදනීය වේ තේමාව රැගත් මුහුද ගොඩබිම සහ ගුවනේ විශේෂ සංග්‍රාමික මෙහෙයුම් සිදු කිරීමට මෙන්ම උපක්‍රමිකව යාත්‍රා වෙත ගොඩවී පරික්ෂා කිරීමේ සුවිශේෂී පුහුණුවල පසුගියදා සිදු වූ දිත්වා ආපදාව හමුවේ විශේෂ මෙහෙයුම් සිදු කර ජනතාව ආරක්ෂිතව මුදා ගැනීමට කැපවූ ජනාධිපති වර්ණයෙන් පිදුම් ලද නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණ අංශයට අණ දෙන්නේ ලුතනන්ට් කමාන්ඩර් දනුක රංගන සරම උපදේශක ප්‍රධාන සුන්දාරී ඩී.ජී.කේ. රාජපක්ෂ. கடற்படை சிறப்பு படகுகள் படையணி தற்போது சுதந்திர தின மரியாதை அணிவகுப்பில் பங்கேற்கின்றது. Joining in the parade now is the Elite Special Boat Squadron Division. අනන්තයට එහාදී වන විජයග්‍රහණයක් කරා තේමාවෙන් නොගැඹුරු මුහුදු කලාපයේ ආරක්ෂාව සහ ශනික ප්‍රතිචාර මෙහෙයුම් මගින් මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් සඳහා විශේෂ හැකියාවක් සහිත දිත්වා ආපදාව හමුවේ කලාඔය බස් රථයේ සිරවී සිටි 68 දෙනෙකු නිර්පද්‍රිතව මුදාගත් ශනික ක්‍රියාකාරී යාත්‍රා බලගණ යාංශයට අණ දෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ ලුතනන්ට් කමාන්ඩර් චානක අමරසිංහ සරම උපදේශක ප්‍රධාන සුන්දාරී ඩී.ඩබ්ලිව්.එස්.ඒ.කේ. வீரசிங். தற்போது அணிவகுத்து செல்வது கடற்படை துரித நடவடிக்கை படகுகள் படையணியாகும். ඉන්නතුරු ඔබ දකින්නේ නාවික හමුදා මෙරින් බලකාය අංශය ශක්තියෙන් නිර්භීතව ජයග්‍රහණය කරා තේමාවෙන් මානුෂීය ආධාර හා ආපදාන සහන මෙහෙයුම් සහ භූ ජලතරණ මෙහෙයුම් සඳහා විශේෂ සක්‍රියතාවයක් සහිත නාවික හමුදා මෙරින් බලකාය අංශයට අණ දෙන්නේ ලුතනන්ට් කමාන්ඩර් ගිහාන් වීරසිංහ සරම උපදේශක නායක නවී එස්.එස්. කොහොනුව. கடற்படை மெரின் படையணி தற்பொழுது அணிவகுப்பு செல்வதை நீங்கள் காணலாம்.
We now witness the Navy Marine Corps. සුසැදිසායුරක් තේමාව රැගත් සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමෙන් සුරක්ෂිත සාගරයක් සහ සමුද්‍රීය පරිසරයක් වෙනුවෙන් කැපූ ක්‍රියාඥ රොහාන් ජෝසප් අධ්‍යක්ෂ ජනරාල් දුරිය දරන ලුතනන්ට් කමාන්ඩර් සඳුන් නාවලගේ විසින් වෙළඳාරක්ෂක රජය පෙරටු කර ගමන් ගන්නා වෙළඳාරක්ෂක දෙපාර්තමේන්තුව අංශය රාණ දෙන්නේ ලුතනන්ට් කමාන්ඩර් මාධව වික්‍රමසිංහ සරමුපදේශක ප්‍රධාන සුන්දාරිය ටී.කේ. විජේරත්න இலங்கை கடலோர பாதுகாப்பு படை சுதந்திர தின மரியாதை அணிவகுப்பில் பங்கேற்கிறது. Joining the parade is the Sri Lanka Coast Guard. අදවන අභිමානවත් නිදහස් දිනය වෙනුවෙන් මීළඟට එක්වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සුරකී වූ ලංකමර ඒවා පාඩේ පෙරදරි කර ගනිමින් වත්මන් ගුවන් හමුදාධිපති එයා මාර්ෂල් බන්දු එදිරිසිංහ නිලධාරීතුමන්ගේ නිසි මඟ පෙන්වීම සනායකත්වයටදී ශ්‍රී ලාංකීය ගුවන් තලය සුරකමින් ගුවන් බලය සඵලව යොදා ගනිමින් දේශීය ස්වෛරී භාවය ආරක්ෂා කිරීම උදෙසා නිරතුරු දායකත්වය ලබා දෙනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදා ධජය පෙරටු කර ගනිමින් 78 වන නිදහස් සමුණු පෙළපාලියට අභිමානවත් ලෙස එක්වන අවස්ථාවයි දැන් ඔබ දකින්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සම්බන්ධ තොරතුරු සඳහන් කිරීම සඳහා මා සමග එක්වුණා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍යාංශයේ බලපන්ති සරය සුදත් දිසානායක. සුදේකමන්ද ප්‍රථමයෙන් ගුවන් හමුදා ධජය රැගෙන ස්කෝඩ්‍රන් ලීඩර් හිරාන් පතිරණ ගමන් කරනවා. අනතුරුව පෙළපාලි අනුදෙන්නා ලෙස විං කමාන්ඩර් ප්‍රභාත් සේනවිරත්නද පෙළපාලි විධායක නිලධාරී ලෙස ෆ්ලයිට් ලේෆ්ටනන්ට් තරිදු නානායක්කාරද පෙළපාලි බල්ලක් නිලධාරී ලෙස බල්ලක් නිලධාරී HMPD හේරත් කටයුතු කරනු ලබනවා. இலங்கை விமானப்படையின் மரியாதை அணிவகுப்பை இப்பொழுது நீங்கள் காண்கின்றீர்கள். The Guardians of the Skies, the Sri Lanka Air Force, with the leadership of the guidance of the present commander of the Air Force, Air Marshal Bandu Edirasinghe, is proudly joining the 78th Independence Day Parade. දැන් පැමිණෙන්නේ ස්කෝට්ලන්ඩ් ලීඩර් අරුණ වික්‍රමසිංහ විසින් අනදින පළවන බලගණයයි. එහි බල්ලක් නිලධාරී ලෙස බල්ලක් නිලධාරී NP සුරංග කටයුතු කරනු ලබනවා. முதலாவதாக அணிவகுத்து செல்வது ஸ்காட்லாந்து லீடர் அருண் விக்ரமசிங்க அவர்கள் கட்டளை வழங்கும் இலங்கை விமானப்படையின் முதலாம் படைப்பிரிவின் அணிவகுப்பாகும். We now witness the first squadron commanded by squadron leader Aruna Vikramasinghe. දේශයේ විජයග්‍රහණය උදෙසා ඉටු කරන ලද සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිදුම් ලැබූ ජනාධිපති වර්ණ 14කින් සමන්විත වර්ණ ඛණ්ඩය දැන් පෙළපාලියේ ගමන් කරනු ලබනවා. நாட்டின் வெற்றிக்காக வழங்கிய சேவையினை முன்னிட்டு இலங்கை விமானப்படை ஜனாதிபதியால் வழங்கப்பட்ட ஜனாதிபதி வர்ணம் அடங்கிய குழுவினர் தற்போது உங்கள் முன் அணிவகுத்து செல்கின்றார்கள். ස්කොට්ලන්ඩ් ලීඩර් අචිරංග ඉහළවල විසින් අනදෙන දෙවැනි පළගණය ජනාධිපතිතුමන් වෙත ඔවුන්ගේ උත්තමාචාරය පුද කරමින් අභිමානවත්ව එක්වන ආකාරයයි මේ. මෙහි බල්ලක් නිලධාරී ලෙස බල්ලක් නිලධාරී RBN ප්‍රියන්ත කටයුතු කරනු ලබනවා. தற்போது உங்கள் முன் அணிவகுத்து வருவது ஸ்காட்லாந்து லீடர் அச்சிராங்க இஹலவெல கட்டளை வழங்கும் இலங்கை விமானப்படையின் இரண்டாம் படைப்பிரிவாகும். ගුවන් හමුදාවේ අභිවෘද්ධිය උදෙසා දක්වන ලද සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ගුවන් හමුදා කඳවුරු හා පක්ෂාංග වෙත ගුවන් හමුදාපතිවරයා විසින් පිරිනැමූ ඒකක වර්ණ 20කින් සමන්විත ධජයන් දැන් පෙළපාලියේ ගමන් ගන්නවා. நீங்கள் காண்பது இலங்கை விமானப்படையின் முன்னேற்றத்துக்கு சிறந்த பங்களிப்பை வழங்கியதற்காக விமானப்படை தளங்கள் மற்றும் படைப்பிரிவுகளுக்கு விமானப்படை தளபதியினால் வழங்கப்பட்ட வர்ணம் அடங்கிய குழுவினரை இப்பொழுது நீங்கள் காணலாம். ශ්‍රී ලාංකේය කාන්තා අභිමානය ලොවට විදහා පාමින් ගුවන් සුරකින්න ගුවන් හමුදා කාන්තා බලගණය ස්කෝට්ලන්ඩ් ලීඩර් හර්ෂණී සපුතන්ත්‍රී පෙරටු කොට ගනිමින් ගමන් කරනු ලබනවා. මෙහි බල්ලක් නිලධාරී ලෙස සරෙන් මුතුකුමාරන WANH කටයුතු කරනු ලබනවා. தற்போது உங்களால் அவதானிக்க முடியும் இலங்கை விமானப்படையின் மகளிர் படைப்பிரிவினர் பெருமிதத்தோடு அணிவகுத்து வருவதனை. වර්ෂ 1989 දී ආරම්භ කරන ලද ගුවන් හමුදා විශේෂ ගුවන් විදුම් බලකාය අවදානමට නොබියව සූදානමින් යන තේමාවෙන් යුක්තව ස්කෝට්ලන්ඩ් ලීඩර් හරිත පින්න දුව පෙරටු කොට ගනිමින් මේ බල්ලක් නිලධාරී ලෙස බල්ලක් නිලධාරී WMSC වලිසුන්දර ගමන් ගන්නවා. නගරබද සටන් පාන අපකරුවන් සහ ගුවන් යානා මුදා ගැනීම ප්‍රභූ ආරක්ෂක රාජකාරීන් සහ දෙස් විදෙස් පුහුණු ලද බලකාය විශේෂ පුද්ගල ආරක්ෂාව සඳහා කැප වී සිටිනවා. தற்போது உங்கள் முன் அணிவகுத்து வருவது இலங்கை விமானப்படையின் விசேட வானியக்க படைப்பிரிவாகும்.
වර්ෂ 1980 දී ආරම්භ කරන ලද ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා බලගණය ගුවනින් සිදු කරන විශේෂ ක්‍රියාන්විතයන්හි ප්‍රවීණත්වයට පත් මොවුන් දික්වා සුලිකුණාටුව හමුවේ 100,000 ගණනින් ජනයා මුදාගත් ඒ අභීත විරුවන් කිසිදා පරාජය පිළි නොගනී යන උද්ෘත පාඨය පෙරදැරිව අනදෙන්නන් වශයෙන් කමාන්ඩර් රොමේස් බැස්ටියන් පෙරටුකොට මෙහි බලධාරී ලෙස බලධාරී AMDSR කුමාර ගමන් කරනු ලබනවා. தற்போது நீங்கள் காண்பது விங் கமாண்டோ ரோமேஸ் பாஸ்டியன் அவர்கள் கட்டளை வழங்கும் இலங்கை விமானப்படையின் ரெஜிமெண்ட் விசேட படைப்பிரிவினர் பெருமிதத்தோடு அணிவகுத்தும் வரும் காட்சி. අතාවන නිදහස් දින සමරුම් පෙළ පාලියට සිය අභිමානය කරන්නේ ශ්‍රී ලංකා පොලිසියයි. මේ මොහොතේ ගොඩනගමු ශ්‍රී ලංකා තේමාව කරගත් 78 වන ජාතික නිදහස් දින සමරුම් පෙළ පාලිය සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය එක්වන අවස්ථාව විස්තර කතරේ සඳහා මා සමග එක්වනවා පොලිස් පරීක්ෂක නිමල් අබේසිංහ. समस्त पोलिस बलायनेට හෙන් කසු පිට නැගී යන දෙනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිසාන්ත චන්ද්‍රසේකර සමග පරිවාර ආශ්‍රයීන් මත පොලිස් අධිකාරී ලසිත් අබේවික්‍රම ඉසුසුයි නිසාන්ත සහ සහකාර පොලිස් අධිකාරී රුචිර කරුණානායක ගරු ජනාධිපති මණ්ඩලයට උත්තමාචාර්ය දක්වමින් ගමන් කරනු ලැබුවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී යන පොලිස් ආදර්ශ පාඨයේ සඳහන් පොලිස් දජය රැගෙන සහකාර පොලිස් අධිකාරී චාමර හේරත් සමග අසිපත් සහිත උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකුද සරඹ උපදේශකට දැන් ගමන් කරනු ලබනවා. 78வது தேசிய சுதந்திர தின நிகழ்வில் மரியாதை அணிவகுப்பில் போலீஸ் மாதிபர் சட்டத்தரணி பிரியந்த வீரசூரிய அவர்களின் தலைமையில் இலங்கை போலீஸ் மிகுந்த பெருமையுடன் பங்கேற்கும் தருணம் இதுவாகும். Joining in the parade now is the Sri Lanka Police under the leadership of the Inspector General of Police, Attorney at Law, Priyantha Veerasurya. දැන් ඔබ දකින්නේ 1873 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ පැරණිතම ආරක්ෂක අංශ තෝරවාදක කණ්ඩායම මෙන්ම ඓතිහාසික නිදහස් චතුරස්‍රය පැවති ප්‍රථම නිදහස් සැමරුම් උත්සවයේ ජාතික ගී අභිමානයෙන් යුතුව වාදනය කළ පොලිස් තෝරවාදක කණ්ඩායම සීගන්වමින් පොලිස් තෝරවාදක කණ්ඩායම ගමන් කරන අවස්ථාවයි. ඩ්‍රම් මේජර් ලෙස පොලිස් කොස්තාපල් විමල් තිලකරත්න කටයුතු කරනවා. ඉන් අනතුරුව සහකාර පොලිස් අධිකාරී සමීර රාජපක්ෂ අලදෙන ශ්‍රී ලංකා පොලිස් බැලෑනිය ගමන් කරනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ අපරාධ මද්ද්‍රව්‍ය රියානතුරු දුස්සිරිත පාලනය කරමින් අපරාධ හා ප්‍රචාරණත්වයෙන් තොර විශ්වාසයෙන් යුතුව ජීවත් වෙන හැකි පරිසරයක් නිර්මාණය කිරීමට වර්තමාන කාලය තුල රටම එකට මද්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන සඳහා පෙර වසරට වඩා වැටලීම් දැනුවත් කිරීම හා පුනරුත්ථාපන කටයුතු සුවිශාල ප්‍රගතියක් දක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සිතායකත්වයේ ලබා දී තිබෙනවා. ප්‍රධාන සර්ව උපදේශක සාජන් මේජර් කේ.සී. විජේසුන්දර පෙළපාලිය පිටපසින් ගමන් කරනවා. ඉන් අනතුරුව කාන්තා සහකාර පොලිස් අධිකාරී ඉනොක්කා ලියනගේ විසින් අනදෙන කාන්තා පොලිස් බැලෑනිය 78 වන නිදහස් සමරුම් පෙළපාලිය දක්වා ගමන් කරනවා. 1952 ජනවාරි මාස 1 වෙනි දින පිටවන ලද කාන්තා පොලිස් සේවයේ මේ වන විට නිලධාරියන් 8000කින් පමණ සමන්විත වෙනවා. ළමා කාන්තා අපරාධ පාලනය සඳහා දිවයිනේ සියලු පොලිස් ස්ථානවල ළමා කාන්තා ආරක්ෂක පිටවෙන පොලිස් සේවාවන් ආරක්ෂක කර තිබෙනවා. இப்பொழுது நீங்கள் திரையில் காண்பது இலங்கை பெண்கள் போலீஸ் படையணியினுடைய மரியாதை அணிவகுப்பு. We now witness the Women's Police Battalion joining the parade. ඔබ දකින්නේ නියතයි ජය ආදර්ශ පාඨය කරගත් දකුණු ආසියාවේ විශිෂ්ටතම අතුරු හමුදාව ලෙස විද්‍යාවලියලා පොලිස් විශේෂ කාර්ය බලකාය අභිමානයෙන් යුතුව නිදහස් සමරුම් පෙළපාලිය දක්වන අවස්ථාවයි. පොලිස් විශේෂ කාර්ය බලකාය යන දෙන්නා ලෙස නියුතු පොලිස්පති ඩී.ජී. සමන්ත සිල්වා කටයුතු කරනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය දජය ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන පියසේන විසින් රැගෙන යනු ලබනවා. வெற்றி நிச்சயம் என்ற தொழிற்பொருளின் கீழ் போலீஸ் விசேட அதிரடி படையினர் மேதகு ஜனாதிபதி அவர்களுக்கு தங்களது மரியாதையை செலுத்தியவாறு கௌரவத்துடன் சுதந்திர தினத்தில் இணைந்து கொள்ளும் தருணம் இது. You now witness a police special task force widely recognized as one of the finest elite police units in South Asia proudly joining the parade. රමේජ පොලිස් කොස්තාපල් සුනිත් පෙරේරා විසින් මෙහෙයවනු ලබන පොලිස් විශේෂ කාර්ය බලකාය තෝරවාදක කණ්ඩායම පෙරටු කරගනිමින් සහකාර පොලිස් අධිකාරී ගයන් සංජීව අනදෙන පොලිස් විශේෂ කාර්ය බලකායනීය සම්මාන පෙළපාලියට එක්වන අවස්ථාව. 1983 වර්ෂයේ පිටවන ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකාය බ්‍රිතාන්‍යයේ එක්සේස් විශේෂ හමුදා පුහුණු උපදේශකවරුන් යටතේ සිය පුහුණු කටයුතු ආරම්භ කරනු ලැබුවා. වර්තමාන කාලයේ 7300ක් පමණ නිලධාරී පිරිසක් රට තුළ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමේ රාජකාරියේ විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ක්‍රියාවින්තයන් සඳහා මෙරටදී මෙන්ම විදේශයන්හිදීද සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා.
පෙළපාලිය පිළිපසින් ප්‍රධාන සර්ම උපදේශක පොලිස් සැරෙන් චමින්ද හේරත් ගමන් කරනවා. போலீஸ் விசேட அதிரடி படையின் ஆண்கள் படையணி மரியாதை அணிவகுப்பில் பங்கேற்கின்றது. We witnessed the men's battalion of the police special task force joining the parade. දැන් ඔබ දකින්නේ පොලිස් අධිකාරී මිනුරසෙන් රත් විසින් අන දෙන පොලිස් අස්සාරෝහකයන් 78 වන නිදහස් සැමරුම් පෙළපාලියට එක්වන අවස්ථාව. අස්සාරෝහක රාජකාරිය ශ්‍රී ලංකා පොලිසියට 1921 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් නිලධාරීන් 8 දෙනෙකුගෙන් ආරම්භ කර තිබෙනවා. ඒ පොලිස් රාජකාරිය සඳහා අස්සාරෝහකයන් යොදා ගන්නා ලද ලෝකයේ දෙවන අවස්ථාව ලෙස ඉතිහාසගතව තිබෙනවා. ජනාධිපති සම්මාන පෙරගමන් පැවැත්වීම සහ විදේශීය රාජ්‍ය නායකයින් සම්මාන පෙරගමන් සැපයීම. ඊට අමතරව කොළඹ මහනුවර නුවරඑළිය ප්‍රදේශවල දෛනික රථවාහන හැසිරීමේ රාජකාරියද අස්වාරෝහකයන් ඉටු කරනු ලබනවා. இலங்கை போலீஸ் குதிரை படையணி 78வது சுதந்திர தின அணிவகுப்பில் கலந்து கொள்வதை நீங்கள் காண்கிறீர்கள். සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව 78 වන ජාතික නිදහස් දින සමරුම් මුලල සදාහන් කරන මොහොත දිවි හිමියෙන් රට රකින්න උද්‍යම පාඩේ කරගත් වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මඟ පෙන්වීම සහ නායකත්වයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවයි ජනාධිපතිතුමන් වෙත ආශාදය පුද කරමින් ගමන් ගන්නේ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුබසාධක සහ මාධ්‍ය කර්නල් ගාමිණී වනිකසේකර විස්තර කපලේ සඳහා වාසනාව ලැබුණා. திவிஹிமியின் ராட்டராக்கியும் உயிரை அர்ப்பணித்து நாட்டை பாதுகாப்போம் எனும் கொள்கை வாசகத்தை கொண்ட தற்போதைய பணிப்பாளர் நாயகம் மேஜர் ஜெனரல் பாலித்த பெர்னாண்டோ சிரேஷ்ட அதிகாரியின் வழிகாட்டல் மற்றும் தலைமைத்துவத்தின் கீழ் சிவில் பாதுகாப்பு திணைக்களம் 78வது சுதந்திர தின கொண்டாட்ட அணிவகுப்பு மரியாதையை வழங்கும் சந்தர்ப்பம் இதுவாகும். Now arriving is the contingent of the Civil Security Department moving forward with the noble motto, Divi Himien Rata Rakimu, protected the nation with life and soul, guided by the visionary leadership of Major General Palita Fernando, the Director General of Civil Security Department. They salute the nation today in honor of the 78th Independence Day. ස්තුති ජමින්ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු දජය සහ තෝරේ වගේ කණ්ඩායම පෙරටු කරගත් නිලධාරීන් 5 දෙනෙකු සිවිල් ආරක්ෂක සමාජික 175 දෙනෙකුගේ සමන්විත පෙළපාලිය අනදීම ලුතුරන් කර්නල් ඩිස්ට්‍රික්ට් රණසිංහ විසින් සිදු කරයි. දෙපාර්තමේන්තු දජය රැගෙන යාම මේජර් ඉරෝස් චන්ද්‍රා විසින් සම්මාන ඛණ්ඩයේ පෙරමුණේ ලුතුරන් කමාන්ඩර් ජලිත් ගුණවර්ධන සහ ලුතුරන් කමාන්ඩර් රන්දික බණ්ඩාර ගමන් කරන අතර විශේෂ ක්‍රියානිත හා කුඩා කණ්ඩායම් ක්‍රියානිත සඳහා පුහුණුවක් ලබා ඇති නන්දි මිත්‍ර බලකා කණ්ඩාය අනිදීම මේජර් චම්පික කුමාරතිලක විසින් සිදු කරයි. දෙපාර්තමේන්තු සැරෙන් මේජර් බල්ලත් නිලධාරී 1 WNPK විජේසිංහ පෙළපාලියෙන් පසු බසින් ගමන් කරයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බලකා 26ක් මූල පාසල් 2ක් සහ විශේෂ ව්‍යාපෘති 3ක් යටතේ සමාජික 31,201 දෙනෙකුගෙන් සමන්විත වේ. දැන් 78 අභිමානවත් නිදහසට සිය අභිමානය කරන්නේ ජාතික ශිෂ්‍ය බඩ බලකායයි. 78 වන අභිමානවත් නිදහස් දින උළෙල වර්ණවත් කරන්නේ ජාතික ශිෂ්‍ය බඩ බලකායයි. ජනාධිපතිතුමන් වෙත ජනාධිපති වර්ණ සහ බලකා වර්ණ රාජ්‍ය සහිතව සිය සම්මානය පුද කරමින් වර්ෂ 145ක අභිමානවත් ප්‍රෞಢ ඉතිහාසයකට හිමිකම් කියන සූදානම් නොවී නොසිටිනු යන්න සිය ආදර්ශ පාඨය කරගත් ජාතික ශිෂ්‍ය බඩ බලකායේ කුණ මොහොතයි අප දැන් දකින්නේ. ශිෂ්‍ය බඩ බලකාය සිද්ධවන්දව විස්තර කතරෙන් සඳහා මාසමක එක්වනවා. ශිෂ්‍ය බඩ බලකාය මාණ්ඩලික නිලධාරී මාධ්‍ය මේජර් රොෂාන් සෙනවිරත්. ස්තුති චමින්ද අද දින පළමු බාලක ඛණ්ඩයේ අනදීම මේජර් මොහන් සිරිවර්ධන විසින් සිදු කරන ලබනවා. ප්‍රෞಢ ඉතිහාසයක් ආඩම්බර විය හැකි වර්තමානයක් සහ පැහැදිලි අනාගතයකට උරුමකම් කියන බලකායේ උදාරතර මෙහෙය වෙනුවෙන් 2023 වසරේ ජනාධිපති වර්ණයන්ගෙන් පෙන්වන ලැබුවා. ජනාධිපති වර්ණ දජය රැගෙන ලබන්නේ කපිටන් ශාන්ති කුබලාතර බලකා වර්ණ දජය රැගෙන ලබන්නේ කපිටන් දලංච වණ්ඩා. वर्ष 1880 කොළඹ රාජ්‍ය විදුහලින් සරඹ කිරීම තුළින් විනය සංවර්ධනය කිරීම උත්සාහ පිළිබු පාසල් ශිෂ්‍යාවන්ගේ නායකත්ව පෞරුෂ ගුණාංග වර්ධනය කර උදාරතර නායකයින් මාතෘ භූමියට දායාද කිරීමේ යුග මෙහෙවරක නිරතවන බලකාය පළාත් මුලස්ථාන 9කින් බලයනි 30කින් සුවහදිව රන්ටබේ පුහුණු මධ්‍යස්ථානය සහ මුලතිව් නව පුහුණු මධ්‍යස්ථාන මගින් සිය ජාතික වගකීමට කරනු ලබයි. මේ පෙළපාලියේ පළමු බාලිකා ඛණ්ඩයේ අනදීම මේජර් ගීතා දිමුල් කුඹුර විසින් සිදු කරනු ලබනවා. ආරක්ෂක ශිෂ්‍ය බඩ ඛණ්ඩ හා පොලිස් ශිෂ්‍ය බඩ ඛණ්ඩ පෙර අපරදිග තූරවාද ඛණ්ඩ කනිෂ් ශිෂ්‍ය බඩ ඛණ්ඩ 4599කින් සහ ශිෂ්‍ය බඩ බාලක බාලිකාවන් 1,60,000කට ආසන්න පිරිසකින් සහ නිලධාරීන් 3092 දෙනෙකුන් සමන්විත බලකායේ වත්මන් අධ්‍යක්ෂකවරයා වන්නේ මේජර් ජෙනරල් රාජිත ප්‍රේමතිලකයි.
මාතෘභූමියේ බහුමික අඛණ්ඩතාවයෙන් දීපුදු සහ රණසූර පදක් හමුලාභී නිලධාරීන්ගෙන් සමන්විත ජාතික ශිෂ්‍ය බට බලකාය නිලධාරීන් ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව, ජාතික යොවුන් සේනාංකයේ වෙත තම සේවය ලබා දෙමින් ජාති වෙනුවෙන් සිය දායකත්වය දක්වයි. මේ පෙළපාලියේ දෙවන බාල ඛණ්ඩයේ අනදීම මේජර් සුසන්ත අනුරුද්ධ විසින් සිදු කරනු ලබනවා. 78 වන නිදහස් දින පෙළපාලිය සඳහා උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් නියෝජනය කරමින් ශිෂ්‍යබට බාලක බාලිකාවන් 493 දෙනෙක් සහ නිලධාරීන් 14 දෙනෙකු සහභාගී වෙනවා. මේ පෙළපාලියේ දෙවන බාලිකා ඛණ්ඩය අනදීම මේජර් මේදා දිසානායක විසින් සිදු කරනු ලබනවා. උදාවන දැයක තාරුණ්‍යයේ අනාගත මන් සලකුණ ජාතික ශිෂ්‍යබට බලකායයි. 78வது பெருமைமிக்க தேசிய சுதந்திர விழாவில் ஜனாதிபதி வர்ணங்கள் மற்றும் படையணி வர்ணங்களை பெற்ற படைப்பிரிவாக 145 வருட பெருமைமிக்க வரலாற்றுக்கு உரிமையுடைய ஆயத்தமின்றுகிறாத எனும் மகுட வாசகத்தை கொண்ட தேசிய மாணவ சிப்பாய் படையணி ஜனாதிபதி அவர்களுக்கு தமது கௌரவத்தினை வழங்கும் சந்தர்ப்பம் இதுவாகும். The National Cadet Corps, living by its motto, never be unprepared, proudly marches the 78th Independence Day Parade. The vehicle carrying our Triforces veterans now joins the parade. Those who once gave their strength, their sweat and their blood to the nation return today with quiet pride. Though retired from duty, their love for the motherland continues to march on. The vehicle carrying our war heroes who bear the scars of sacrifice now joins the ceremonial parade. These brave souls gave their strength, their bodies and their all to protect our motherland so we may live free. With hearts full of pride and sacrifice, they salute the President, a timeless tribute to courage, honour and the enduring spirit of Sri Lanka. இலங்கை ராணுவத்தின் முன்னாள் வீரர்களும் யுத்தத்தின் போது உடல் உறுப்புகளை இழந்த ராணுவ வீரர்கள் மற்றும் முப்படை வீரர்களை இப்பொழுது நீங்கள் காண்கின்றீர்கள். මව්බිමේ කීභාව උදෙසා මව්බිම ජයග්‍රහණය කරවීම උදෙසා සිය ශක්තිය එකතු කළ විරෝධාර සෙබළුන් අද සිය අභිමානය මේ නිදහස් දින සමරුම් වලට කරන මොහොත තමන් විසින් කළ කැපකිරීම මේ මව්බිමේ උත්තම නිදහස සඳහා හේතුණු බව සිත්ති දරාගෙන ඒ අභිමානවත් නිදහස සඳහා තමන්ගේ ශක්තිය එකතු කරන අවස්ථාවයි අප දකින්නේ. නිදහස් දින සමරුම් වලට එක්වන ගරු ජනාධිපතිතුමාගේ සියලු දෙනාගේ ආචාර්ය ඒ සියලු විරෝධාර සෙබළුන් වෙනුවෙන් හිමිවන මොහොත. සම්මාන පෙළපාලියේ අවසානය සටහන් කරමින් මේ ගමන් කරන්නේ සමස්ත පෙළපාලියේ දෙවන අනුදින නිලධාරී හා ප්‍රධාන සරඹ උපදේශකයින් ගමන් ගන්නා රථයයි. සම්මාන පෙළපාලියේ දෙවන අනුදින්නා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනා විධායක වශයෙන් කටයුතු කරන බ්‍රිගේඩියර් තුසිත බණ්ඩාර සමග යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සරඹ උපදේශක ලෙස කටයුතු කරන බලලත් නිලධාරී එක KN GKP පංචසිංහ, නාවික හමුදා ප්‍රධාන සරඹ උපදේශක පාලක ප්‍රධාන සුළු නිලධාරී අභි උපදේශක JAR ආනන්ද, ගුවන් හමුදා ප්‍රධාන සරඹ උපදේශක ප්‍රධාන බලලත් නිලධාරී KC කහවේ විතාන මෙම රථයේ ගමන් කරනවා. இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் 78வது தேசிய சுதந்திர தின விழா நிகழ்வுகளில் இராணுவ, போலீஸ் மற்றும் சிவில் பாதுகாப்பு படையினர்கள், மாணவர் சிப்பாய் படை அணிப்பினர்களுடைய ஜனாதிபதி அணிவகுப்பு மரியாதை நிறைவு பெறுகின்றது.
Number 3 gun, fire! Number 1 gun, fire! Number 2 gun, fire! Number 3 gun, fire! Number 1 gun, fire! Number 2 gun, fire! Captain Mahat Misul. Number 3 gun, fire! Number 1 gun, fire! Number 2 gun, fire! Number 3 gun, fire! Number 1 gun, fire! Number 2 gun, fire! Number 3 gun, fire! Number 1 gun, fire! Number 2 gun, fire! Number 3 gun, fire! ආචාර්ය වැඩිපුර කණ්ඩායම සිරුවන් stand! ආචාර්ය වැඩිපුර කණ්ඩායම අවිමල මමරතකුට හරන්! ආචාර්ය වැඩිපුර කණ්ඩායම අවියනුව අනිම්බල බලන්! ආචාර්ය වැඩිපුර කණ්ඩායම තනිවැලෙන් මමරතකුට හරන්! ආචාර්ය වැඩිපුර කණ්ඩායම පෙරවල සිගගමනේ යා! නවම් 10 ආචාර්ය වැඩිපුර කණ්ඩායම ආපසෝ හරන්! ආචාර්ය වැඩිපුර කණ්ඩායම දකුණින් බැල බලන්! ජාතිය වෙනුවෙන් ආචාර්ය වැඩිමුර 25 පුත කර අවසానයි. ආචාර්ය වැඩිමුර කණ්ඩායම පෙරසාදා ඇත තුමනි. බොහොම හොඳයි පාසුවෙන් තියන්න. එසේය තුමනි. ආචාර්ය වැඩිමුර කණ්ඩායම පාසුවෙන් stand! ආචාර්ය වැඩිපුර කණ්ඩායම සීරුවෙන් සිටෙන්! හැත්ත 8 වන නිදහස් දිනේ ජාතිය වෙනුවෙන් ආචාර්ය වැඩිමුර 25 පුද කර අවසానයි. ආචාර්ය වැඩිමුර කණ්ඩායම විසිර යාමට අවසරයිද තුමනි. බොහොම හොඳයි විතරයි යන්න. එසේය තුමනි.
ආචාර වැඩිපුර කණ්ඩායම ගෙන යනු. කුමරි විශේෂයෙන්ම ආවි නිලධාරී ශ්‍රී ලංකා නාවික නෞකා සයන නෞකාවේ විධායක නිලධාරී කමාන්ඩර් රුක්මාල් සංජීව නිලධාරී තුමා වෙත ආචාර වෙඩිමුරය සාර්ථකව අවසන් කළ බවත් මේ වෙඩිමුර කණ්ඩායම 78 වෙනි අභිමානවත් ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමස්ත දේශයට මාතෘ භූමියට පුද කළ අභි උත්තමාචාර්ය සාර්ථකව නිමා වූ බවට